මේ තියෙනවා මේ ශේෂ ප්‍රමේය ගන්න තියෙන්නේ සාධක ප්‍රමේය 11 වෙනි ප්‍රශ්නේ B කොටස 24 fx සමානයි x ඝනය ධන px වර්ග ධන qx ධන p pq තාත්විකයි කියලා කියනවා fx යන x ඍණ දෙකෙන් බෙදූ විට ශේෂය fx යන x ඍණ එකෙන් බෙදූ විට ශේෂයට වඩා 36ක් වැඩියලු. අන්න එතන පැටලෙන්නේ නැතුව ලියා ගන්න ඕනේ. හරි. ඔක්කොටම කලින් මොකද්ද ශේෂය කිව්වම මොකද්ද අපිට ගන්න පුළුවන් දත්තය? මෙන්න මෙහෙම දීප්බද මතකද බලන්න. හඳුන්නේ නැහැ ඉර. මෙහෙම තිබ්බද? fx කියලා හිතයක් x ඍණ k කියලා මොකක් හරි එකකින් බෙදුවොත් එයාට එන උත්තරේ gx නම් හරි එමෙ ගිහිල්ලා ඉතුරු r නම් හරි ඔයාලට මේක ලියන්න පුළුවන් fx කියන ශිතේ ලියන්න පුළුවන් කොහොමද x ඍණ k වතාවක් හවුද x ඍණ k වතාවක් gx ධන r කියලා කොහොමද එහෙම කියන්නේ නිකන් මෙහෙම බලන්න 10 බෙදන්න දෙකෙන් 10ට දෙකේවා එපා 10 බෙදන්න 3ෙන් 10ට 3 ඒවා 3යි 3 වරක් 3 9යි ඉතුරු 1යි හරි ඔයාලට මේක ලියන්න පුළුවන් 10 ලියන්න පුළුවන් මේ 10 ලියන්න පුළුවන් මේ fx මෙහෙම ලියුවා වගේ 3 වරක් 3 ධන 1 කියලා නේ 3 වරක් 3 ධන 1 මෙන්න මේ දෙන්නයි ගුණිතය ධන මේක මේ දෙන්නයි ගුණිතය ධන මේක හරි හරිම සරලයි හරි දන්න ගණන් වලින් නොදන්න ගණන් තේරුම් ගන්න හරි මෙන්න මේකෙදි කියනවා ශේෂ ප්‍රමේයද කියනවා හරි මෙන්න මෙහෙම වෙලා ශේෂය r නම් fk කියන එක්කෙනා හරි මේ x ඍණ k කින් බෙදුවාම ශේෂය r නම් fk කියන එක්කෙනා සමාන වෙනවලු ධන r ට කොහොමද එහෙම වෙන්නේ හරි fk වෙන්න නම් මේ xk වෙලානේ හරි මේ එහෙනම් x සමානයි r k විට x සමානයි k විට බලන්න fk සමානයි මෙතන එනවාට x වෙනකොට k දාන්න එපා k ඍණ k වතාවක් gk කියලා gk ගේ අගය දන්නේ හැබැයි ප්‍රශ්නයක් නැහැ මෙතන k ඍණ k කියන්නේ බිඳුවයි gk ට මොන අගය තිබ්බත් එයා බිඳුවක් වෙනවා ඒතර බිඳුව ධන r වලට එනවා අන්තිමට r කියලා ඕක තමයි විශේෂ ප්‍රමේය කියන්නේ ඒ කියන්නේ x සමානයි k විට x ඍණ k ගෙන් බෙදුවා x ඍණ k ගෙන් බෙදපුවාම fx ශේෂය r නම් fk කියන කෙනා r ට සමානයි කියන එක තමයි ශේෂ ප්‍රමේයෙන් කියන්නේ දැන් මෙයාලා අපිට කියනවා fx යන x ඍණ දෙකෙන් බෙදූ විට ශේෂය ඒක හොයාගෙන ඉමුකෝ නෑ කෙලින්ම ලියමු හරිද ශේෂයක මොකට සමාන වෙන්නේ මේ දැන් මේ තියෙන ශේෂයනේ r කියන්නේ ශේෂයනේ මෙන්න මෙයා ශේෂයනේ හරි මෙන්න මෙයා ශේෂය ශේෂය කියන එක්කෙනා කාට සමානද fk ට k x ඍණ k ගෙන් බෙදුවා එහෙනම් x ඍණ දෙකෙන් බෙදපුවාම fx x ඍණ දෙකෙන් බෙදපුවාම එන ශේෂය කාට සමාන වෙන්නේ fx හරි fx x ඍණ දෙකෙන් බෙදූ විට හරි බෙදූ විට ලැබෙන ශේෂය කාට සමාන වෙන්නේ f දෙකට සමාන වෙයි මෙන්න මේ x ඍණ දෙක බිඳුවට සමාන කරලා x තනි කරගත්තාම එන අගයට මෙන්න මේ x ඍණ දෙක බිඳුවට සමාන ගන්න. එතකොට මොකද x ට එන අගය මෙතන දාන්න ඕන අගය තේරෙනවා එතකොට. හරි. මේ x ඍණ දෙක බිඳුවට සමාන කරාම x සමානයි 2යි කියලා එනවා. හරි. ඉතින් ඒකේ මේ x ට දාලා තියෙන දෙක නෙමෙයි. ඒක තේරුම් ගත්තා ඒක එතකොට. හරි. එතකොට f2 ශේෂය f2 වේ. හරි. f2 වේ. ඊට පස්සේ අනිත් එක මොකද්ද x ඍණ එකෙන් බෙදුවාම x ඍණ එකෙන් බෙදුවාම ශේෂය එන f1 හරි ඒක ලියන්න අවශ්‍ය නැහැ මොනවා ලියුව හැකි හරි x ඍණ එකෙන් බෙදූ විට ලැබෙන ශේෂය මොකද්ද f1 වේ මොකද්ද කියන්නේ x ඍණ දෙකෙන් බෙදෙන ශේෂය x ඍණ දෙකෙන් බෙදුවාම ලැබෙන ශේෂය
x ඍණ 1න් බෙදුවට ලැබෙන ශේෂයට වඩා 36ක් වැඩිලු. එහෙනම් ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් වට හදාගත්ත හැකි මේම. හරිද? f1ට වඩා x ඍණ 1න් බෙදුවහම වෙන ශේෂය f1නේ. f1කට වඩා 36ක් වැඩිලු මේකෙන් බෙදුවහම වෙන එක. මෙන්න මේකට 36ක් එකතු කරාම f2කට සමාන වෙන්න ඕනේ. f1 ධන 36 කියන එක කෙනා f2කට සමාන වෙන්න ඕනේ. ඕක කියවලා තේරුම් අරන් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. ඒක වෙන්න පුළුවන් හරි සරල දෙයක්. හරි. මැත්ස් නෙමේක සාමාන්‍ය දැනීම. කියන්නේ වාක්‍යයෙන් තේරුම් අරන් ගන්න දෙයක් ඒක. හරි. ඊට පස්සේ මෙන්න මේ 3p ධන q සමාන 29 බව වෙනවා. ඉතින් මේකට දත්ත ආදේශ ගන්න. f1 කියන එක ලිව්ව හැකියාවට fx ගේ x වෙනුවට 1 දාලා. කොහමද? මෙතන එනවා එකේ ඝනය ධන p වතාවක් මේ මං කියනේව හොඳට අහගන්න. q වතාවක් 1 මේ උගන්වන්නේ මේ දැන් ඉක්මනට ඉගෙන ගන්න. නැත්නම් මෙහෙම නෙමෙයි උගන්වන්නේ තියෙදි. f2 f2 කියන එක කෙනාට ගත්ත හැකි මෙතන x වෙනුවට 2 දැම්මා. එහෙනම් මෙහෙත් x වෙනුවට 2 දාන්න. 2 ඝනය ධන p2 වර්ග ධන q2 ධන p. එතන එනවා 1 ධන p ධන q ධන p ධන 36 සමානයි 8 ධන 4යි p ධන 2යි q ධන p. ඔක්කොම එක පැත්තකට ගන්න තියෙන්නේ නෑනේ. මෙන්න මේ ටික මෙහාට ගමු. ඉලක්කන්න එක පැත්ත pq එක පැත්තකට ගමු. 36 1යි 37යි 37න් 8ක් ගියාම 29යි. 29 සමානයි මේවා මෙහාට යවන්න. අර මේ pට මේ p කැපෙනවා 4යි p 3යි p කියලා එනවා. එතකොට මෙන්න මේ 2යි q තියෙනවා මෙහි q එකක් තියෙනවා. එතකොට ධන q කියන ඕනෝකක් තියෙන්නේ. ඔව් 3යි p ධන q. 3යි p ධන q සමානයි 29 කියලා තියෙනවා. හරි ලේසි මාර සරල දේවල් නෙවුවා. හරි. ඊට පස්සේ තියෙනවා මේ x ධනය කියන්නේ fx සාධකයක් බවද දී ඇත. හරි. x ධනයක කියන එක කියන fx සාධකයලු. සාධකයක් කියන්නේ මොකද්ද? කියන්නේ මෙන්න මෙහෙමයි. හරි. x ඍණ p කියන්නේ x ඍණ p කියන්නේ හරි fx ගේ සාධකයක් නම් fx කෙනෙක් කෙනා මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ ශේෂය බිඳුවයි බෙදපුවාම x ඍණ p වතාවක් තව මොකක් හරි ශිතයක්. හරි. ඔන්න ඔහම ලියන්න පුළුවන්. එතකොට බැරි වෙලාවත් x සමානයි p විට මොකද වෙන්නේ? හරි. fp කෙනෙක් කෙනා කාට සමාන වෙන්නේ? p ඍණ p වතාවක් gp ට සමානයි. p ඍණ p කියන්නේ බිඳුවයි. බිඳුව වතාවක් gp. ඒ කියන්නේ බිඳුවයි. fp කෙනෙක් කෙනා බිඳුවට සමාන වෙන්න ඕනේ. ඒක තමයි සාධක ප්‍රමේය කියන්නේ. හරි. සාධකයක් නම් එන්න යාගේ අදාළ මූලය තියෙන්නේ. සාධකයට අදාළ මූලය තියෙන්නේ. අන්නේ මූලය ඒ සමීකරණය තෘප්ත කරනවා. එච්චරයි. හරි. සාධකයක් බව දී ඇත. සාධකයක් බව දී ඇත කියද්දිම x ධන 1 කියන්නේ සාධකයක් නම් එයාගේ මූලය මොකද්ද? x සමානයි ඍණ 1. හරි. එහෙනම් x සමානයි ඍණ 1 විට f ඍණ 1 සමානයි බිඳුව වේ. ඇයි x ධන 1 කියන්නේ මූලයක් මේ සාධකයක් නිසා. x ධන 1 මෙයා බිඳුවට සමාන කරලා තමයි ගන්න. මේ x ධන 1 බිඳුවට සමාන කරලා තමයි ගන්න. x ධන 1 සාධකයක් බැවින් මේව ලියන්න ඕනේ නැහැ. x ධන 1 සාධකයක් බැවින්. හරි. එතකොට f ඍණ 1 බිඳුවට සමාන වෙනවා. ඔයා ලියන්න f ඍණ 1 සමාන f ඍණ 1 f ඍණ 1 වෙනුවට දාන්න අගයන්. කොහොමද f ඍණ 1 දාන්නේ? x වෙනුවට ඍණ 1 දානවානේ. එතකොට f ඍණ 1 හම්බ වෙනවා. ඍණ 1 ඝනය ධන p වතාව ඍණ 1 වර්ගය ධන q වතාවක් ඍණ 1 ධන p සමානයි බිඳුවයි. මෙතන එනවා ඍණ 1යි ධන p ඍණ q ධන p කියලා සමානයි බිඳුවයි. ආර මොකක්ද දෙන්නේ? 2යි p ඍණ q සමානයි මේ අරහෙට ඇවලා 1යි කියලා ගත්තා. මෙතන එනවාට සමීකරණ 1 මෙතන එනවාට සමීකරණ 2. හරි. සමීකරණ දෙකක් හැවුවා. ඊට පස්සේ අපිට කියනවා p හා q ගේ අගයන් මෙන්න මේව බව පෙන්වනවා fx සම්පූර්ණ සාධක වලට වෙන් කරන්නලු. එනයින් fx සමානයි මේක මොකක්ද කියලා කියනවා. හරි බලන්න.
එහෙනම් මේ සමීකරණ දෙකයි නොදන්න පද දෙකයි මෙන්න මේ දෙන්න සුළු කරලා උත්තරේ හොයාගන්න පුළුවන්. බලන්න. මම මේ 1 2 එකතු කරනවා. ඇයි මම 1 2 එකතු කරන්නේ? මෙන්න මේ ඍණ q ට මේ ධන q කැපිලා යනවා. එතකොට මට එක පදයක් ඉතුරු වෙන්නේ ඒක හොයාගත්ත හැකි. එතකොට මට නා 3යි p 2යි p එකතු වුණාම 5යි p 5යි p සමානයි දකුණු පැත්තේ එකතු වුණාම 30යි කියලා එනවා 30ට 5 ඒවා 6යි p සමානයි 6යි කියලා එනවා p ආදේශ කරාම මෙතන 6 වරක් 2 දෙකට ආදේශ කරනවා p එතකොට දෙවරක් 6 ඍණ q සමානයි 1යි q වරේටලා එක මෙහාට යන්නේ q සමානයි 6 වරක් 2 12 11යි කියලා එනවා අන්න උත්තරේ හෙව්වා එහෙම කරලා fx සම්පූර්ණ සාධක වලට වෙන් කරන්න කියලා කියනවා fx සම්පූර්ණ සාධක වලට වෙන් කරන්න කියලා කියනවා. ඔයාලා මේක පෝස්ට් කරන් හරි ලියනවා නම් හරි නැත්තම් බලන්න ඕන එකක් කරගන්න. හරිද? මම මගනවා. fx සම්පූර්ණ සාධක වලට වෙන් කරන්නලු. අපි දැන් එක සාධකයක් දන්නවනේ x ධන එක කියලා. මේක x ධන එක. අපි මුලින්ම fx ලියාගමු. දැන් pq දන්නේ හින්දා. fx සමානයි x ඝනය ධන 6ක් x වර්ග ධන 11ක් x ධන 6 හරි මෙන්න මෙයා සම්පූර්ණ සාධක වලට වෙන් කරන්න කියනවා x ධන එක කියන්නේ සාධකයක් කියලා එයාලා දීලා තියෙනවා මෙයාව බෙදුවා නම් හරි හරිද මෙයා බෙදමු බෙදීම් ක්‍රම දෙකක් තියෙනවා දීර්ඝ බෙදීමයි මොකක්ද තව අර සංගුණක සමාන කරලා ගන්න අද ඇල්ගොරිතම් මොකක්ද බලන්න බෙදන්න මෙන්න මේ දීර්ඝ බෙදීම් බෙදමු x ඝනය ධන 6ක් x වර්ග ධන 11ක් x ධන 6 බෙදන්න මොකෙන්ද x ධන 1ෙන් එතකොට x ඝනයට x එව්වා x ඝනය හැදෙන්න නම් x ගුණ වෙන්න ඕනේ x වර්ගෙන් එතකොට x ඝනය එනවා මෙන්න මෙයත් ගුණ වෙන්න ඕනේ ධන x වර්ග අඩු වුණාම x ඝනයට x ඝනය කැපෙනවා 6න් x වර්ගයක් අඩු වුණාම 6x වර්ගයෙන් x වර්ගය අඩු වුණාම 5x වර්ග අනිත් ටික එහෙමම ලියන්න මේක හැදෙන්න නම් ධන 5x කින් ගුණ වෙන්න ඕනේ x 5x වර්ග ධන 1න් ගුණ වුණාම 5x මෙතන අඩු වෙනවා මේකට මේක අඩු වෙනවා 11න් 5ක් අඩු වුණාම 6x ධන 6යි 6x හැදෙන්න නම් මෙතන 6ක් තිබ්බනම් හරි x වරක් 6 කියන්නේ 6x ධන 1 ගුණ වෙනවා ධන 6යි මේ බෙදීම් ක්‍රම මතක නැත්තම් පොඩ්ඩක් බලන්න එතකොට 6x ධන 6ම අඩු වුණාම බිඳුවයි හරි මේක අඩු කරන එක කරන්න මේ හරි එහෙනම් මට fx කියන එක කෙනා ලිව්ව හැකි fx කෙනෙක් කෙනා ලිව්ව හැකි x ධන 1 වතාවක් x වර්ග ධන 5x ධන 6 කියලා. මෙන්න මෙයා නම් ටග් ගාලා සාධක වලට කැඩුවේ හැකි හිතෙන්න උනා. සා එහෙම මතක නැත්තම් බලන්න. නියතේ මෙයයි ගුණ කරන්න 6x වර්ග කියලා එනවා. 6x වර්ග හදා ගන්න පුළුවන් විදි බලන්න. හරි. 1x ගුණ කිරීම 6x පුළුවන්. හරි. හැබැයි මේ දෙක එකතු කරලා හරි අඩු කරලා හරි 5x හදා ගන්න පුළුවන්ද? බෑනේ. අයියේ 6යි 1යි අඩු කරොත් එහෙම 5x එනවා. හැබැයි දෙන්න ගුණ කරලා හදාන්න බෑනේ. එතකොට එන්නේ 6x ඍණ x වෙන්නේ. එහෙම බෑ. එතකොට මෙන්න මේක ලියන්න ඕනේ x වර්ග ධන කීයද? 2x ධන 3x ධන 6 කියලා. 2x සහ 3x තමයි හරියන්නේ. දන්නවනේ සාධක කරන්න x ධන 1 වතාව දැන් නැත්තම් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම්. මෙතන වල කර හැකි මෙහෙම දෙයක්. මේ දෙන්නගේ x එකක් එළියට ගන්න. එතකොට එනවා x ධන 2යි කියලා. මෙතනින් 3ක් එළියට ගන්න. x ධන 2යි කියලා එනවා. දෙන්නගෙම තියෙනවා මේක මෙහෙම කරන්නේ. ඒකත් නොතේරෙන කවුරු හරි ඉඳී කියලා. x ධන 2 එළියට ගන්න. x ධන 2 ඇතුළේ එනවා x ධන 3. ඔන්න ඔච්චරයි fx සම්පූර්ණ සාධක වලට ගැලුවා. ඒ ගාන ඉවරයි. නොතේරෙන දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. අපි යන් ඊළඟ ගන්න. හරි එතකොට මෙන්න මෙතන මේ fx සමානයි x ධන 1 x ධන 2 x ධන 3 කියලා අපි ප්‍රතිඵලයක් ගත්තා. අර ගානේ 2024 PO පේපර් එකේ අන්තිම 11 වෙනි ගානේ B කොටසේ අන්තිම කෑල්ලේ මට ඒක කලින් දැක්කේ නෑ මම වීඩියෝ එක කරද්දි. දැන් තමයි දැක්කේ. එතකොට මම මේකට එඩිට් කරලා දාන්නම් ඒක. එතකොට මෙතන මේ මෙහෙම මෙන්න මේ ප්‍රතිඵලය තමයි අපි අන්තිමට සාධනය කරේ. ඊට පස්සේ කියනවා n9 මෙන්න මේකේ මේකේ විසඳුම ගන්න කියලා. fx සමානයි 3 වතාවක් x ධන 2 කියන එකේ විසඳුම් ගන්න කියලා.
A9 ගන්න තියෙන්නේ. හරිම ලේසි. හරිද? මේ එක්ස්ට්‍රා එකක් ගන්න තියෙන්නේ. මෙන්න මේ තුන දාන්න මේ පැත්තට. මොකද්ද? x ධන 1 හරිද? x ධන 2 fx මෙයාට සමානයිනේ. fx වෙනකොට මේක දාන්න. x ධන 3 සමානයි 3 වතාවක් x ධන 2 කියලා එනවා එතකොට. හරිද? හරි. එතකොට මෙන්න මෙයාත් ගයන්න මෙහාට. එතර ගේද්දි x ධන 1 වතාවක් x ධන 2 වතාවක් x ධන 3 වතාවක් ඍණ 3 වතාවක් x ධන 2 කියලා එනවා සමානයි 0යි කියලා එනවා. බලන්න මේ දෙකේම මෙන්න මේ ගුණ වෙලා තියෙන පද දෙකේම x ධන 2ක් තියෙනවා. එයා පොදුයිනේ එළියට ගන්න. x ධන 2 එළියට ගත්තාම ඇතුළ වෙනවාට x ධන 1 වතාවක් හවුද? x ධන 3 වතාවක් ඍණ 3 කියලා. සමානයි 0යි. බලන්න x ධන 2 වතාවක් මෙයා සුළු කරන්න පොඩ මෙතනින් වාට වෙනවා x වර්ග ධන 3x ධන x කියන්නේ ධන 4x. එතන ධන 3ක් එනවා ඍණ 3. ඔන්න ඔහම වෙනවා. ඔක සමානයි 0යි. හරි. 3 කැපෙනවා. එතකොට වාට වෙනවා x ධන 2. මෙතන තියෙන පද දෙක මෙච්චරයි. මෙයාගේ x පදයක් එළියට ගත්ත හැකි. එතකොට වාට වෙනවා x ධන 4 සමානයි 0යි කියලා. බලන්න මේ පද තුනක් ගුණ වෙලා එයා බිඳුවට සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් අනිවාර්යෙන් එක්ක මෙයා බිඳුවේ නැත්නම් මෙයා බිඳුවේ මෙයා බිඳුවේ කියලා. එහෙනම් අපි එහෙම ගමු. x ධන 2 සමානයි 0 හෝ x සමානයි 0 හෝ x ධන 4 සමානයි 0. මෙන්න මේක තමයි එන්න පුළුවන් තර්කය. හරි. එහෙනම් මෙතනින් වාට ගත්ත හැකි x සමානයි ඍණ 2. මෙන්න එක විසඳුමක්. x සමානයි 0 මෙන්න තව විසඳුමක්. එතන සමානයි x සමානයි ඍණ 4. මෙන්න තව විසඳුමක්. මේ විසඳුම් තුනම හෝ ඒ තුනෙන් දෙකක් හෝ තුනේ එකක් වෙන්න පුළුවන්. මොකද තමයි මේ පේපරේ අන්තිම කෑල්ල. පේපර් ඉවරයි. යාළුවන්ට ෂෙයා කරන්න මේකට අග් ගාලා බලලා තේරුම් ගන්න.